alkyl halide. අපි ඔය ලබන සතිය යනවා නාමකරණයට. ලබන සතිය නාමකරණය පටන් ගන්නවා. ලබන සතියට පස්සේ සතිය වෙනකොට ගොඩක් දුරට නාමකරණය ඉවර කරනවා. වැඩි වරමාන ඉන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඊළඟ සතියේ අනිවාර්යෙන් පේසුරු පොත අරගෙන එන්න. පේසුරු පොතේ ඔක්කොම ආව පාස්ට් පේපර් MCQ ටික කතා කරලා ඉවර කරගන්න. නාමකරණය. හරි. ඒකට ඔයාලට නාමකරණ ප්‍රශ්නේ කියන එක අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. පේපර් එකේ MCQ එක MCQ එකේ බය වෙන්න දෙයක් නැහැ. හරි. හරි. alkyl halide. alkyl halide ඇතුළට ගියා ගන්න මේකත් හරිම සරල දෙයක් ලොකුවට ආන්න දෙයක් නැහැ. හැලජන පරමාණුවක් පළවෙනි පොයින්ට් එක. හැලජන පරමාණුවක් alkyl කාණ්ඩයට සම්බන්ධ වී සෑදෙන සංයෝගය alkyl halide නම් වේ. alkyl halide නම් වේ. හරි. එතකොට අපි alkyl කාණ්ඩයකට සම්බන්ධ වෙච්ච හැලජනයකටනේ කියන්නේ ඔය alkyl halide කියලා කියන්නේ. alkyl කාණ්ඩ කියන්නේ මොකද්ද? alkyl කාණ්ඩ කියන්නේ R කාණ්ඩ කියන්නේ. නේද? R කාණ්ඩ. alkyl කාණ්ඩය. ඒකට සම්බන්ධ වෙච්ච හැලජන කියන්නේ කවුද? හැලජන කියන්නේ ආවර්තිතාව වගේ හත්වෙනි කාණ්ඩේ ඉන්න කට්ටිය. නේද? හැලජන. ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්, ක්ලෝරින් ඔය කට්ටිය. හැලජන. එයාලට අපි කියනවා මොනවද? ඒ හේලයිඩ් වලට අපි කියනවා හැලජන වලට එහෙම නැත්නම් හේලයිඩ් වලට එහෙම නැත්නම් අපි කියනවා නම අකුරක්. එයාට කියනවා X කියලා. එතකොට මේ කතා කරන්නේ RX ගැන. පොදුවේ හැලජන වලට අපි භාවිතා කරන අකුර තමයි X. capital X. හරිද? එතකොට මේ අපි කතා කරන්නේ RX ලා ගැන. මම දැන් කියන්නම් alkyl halide කට්ටිය කීප දෙනෙක් ඔන්න ඉන්නවා මේ CH3 මේ මෙහෙම කිව්වොත් CH3 මේ ඉන්නේ alkyl කාණ්ඩයක් නේ ඔය ඉන්නේ alkyl කාණ්ඩයක් ඔය alkyl කාණ්ඩයට සම්බන්ධ වෙච්ච ඔන්න ඉන්නවා bromine කෙනෙක් bromine කියන්නේ ආවර්තවගේ හත්වෙනි කාණ්ඩේන කට්ටියනේ ඒ කියන්නේ හැලජනයක් නේ මේ මොකද්ද මේ R කාණ්ඩය මේ හැලජනයක් ඔන්න RX කෙනෙක් නේද? එතකොට මෙන්න මෙයා alkyl halide එකක්. මෙන්න alkyl halide එක. අපිට කියන්න පුළුවන් මෙයාට නම මේ CH3 කාණ්ඩයකට අපි කියනවා එක CH3 කාණ්ඩයකට නම මෙතිල් කියලා. මෙතිල් මේ බ්‍රෝමින්ට අපි කියනවා බ්‍රෝමයිඩ්. මෙයා තමයි මෙතිල් බ්‍රෝමයිඩ් කියලා කියන්නේ. හරි. ඔන්න මෙතිල් බ්‍රෝමයිඩ්. තව එකක් කියමු. CH3 CH2 මෙන්න මෙයා මේ බන්ධනය හැදුනට පස්සේ මෙයාට අපිට කියන්න පුළුවන් alkyl කාණ්ඩයක් කියලා. අන්න ඒ බන්ධනය වෙනකොට මම දානවා එතෙන්ට ක්ලෝරින් පරමාණුව. ක්ලෝරින් කියන්නේ හැලජනයක් නේ. එහෙනම් හැලජනයක් සම්බන්ධ වෙච්ච එන්න හේලයිඩ් කාණ්ඩයක් සම්බන්ධ වෙච්ච alkyl කාණ්ඩයක්. එතකොට මෙන්න මෙයා alkyl halide එකක්. එතකොට මෙයා alkyl halide එකක්. හරිනේ වැඩි. alkyl halide එක. මේ CH3 CH2 alkyl කාණ්ඩ කීයක් ඉන්නේ? කාණ්ඩ දෙකක් ඉන්නේ. කාබන දෙන්නෙක් නම් අපි කියනවා එතිල් කියලා. එතිල්. හවුද මේ? ක්ලෝරයිඩ්. යන්න නම එතිල් ක්ලෝරයිඩ්. ඕකේ අමාරු දෙයක් නෑ. මේකේ සාමාන්‍ය ඇල්කිල් කාණ්ඩයකට සම්බන්ධ වෙච්ච හැලජනයක් ගැන තමයි කියන්නේ. එහෙම සම්බන්ධ වෙලා තිබ්බොත් එයාලා ඇල්කිල් දෙනවා කියන්නේ. හරි. ඊළඟ පොයින්ට් එක දාගන්න. ඊළඟ පොයින්ට් එක ඒකම යටතේ හැලජන පරමාණුවකට හැලජන පරමාණුවක් නැත්නම් හැලජන පරමාණුවක් ඇරොමැටික වලයකට ඒ කියන්නේ බෙන්සීන් වගේ කෙනෙක්ට ඇරොමැටික වලයකට ඇරොමැටික සංයෝග කියන එක මම පැහැදිලි කරා නේද ඇරොමැටික සංයෝගයක් කියලා කියන්නේ චක්‍රීය වූ එකක් හැර එකක් දිත්ත බන්ධන පවතින සංයෝග ඇරොමැටික සංයෝග වේ. කියන්නේ මොකද්ද? චක්‍රීය වෙන්නත් ඕන එකක් හැර එකක් දිත්ත බන්ධන පවතින්නත් ඕන. අන්න එයාලට අපි කියනවා ඇරොමැටික සංයෝගයක් කියලා. එතකොට මේ පොයින්ට් එක මම කියාගෙන යන එක හැලජන පරමාණුව
ඇරොමැටික් වලයකට සම්බන්ධ වී හැලජන පරමාණුව ඇරොමැටික් වලයකට සම්බන්ධ වී ඇති සංයෝග හැලජන පරමාණුව ඇරොමැටික් වලයකට සම්බන්ධ වී ඇති සංයෝග ඇරිල් හේලයිඩ් නමින් හැඳින්වේ. CH3 කාණ්ඩ වලට සම්බන්ධ වෙලා තියෙනකොට අපි යන්නේ කිව්වනම් ඇල්කිල් හේලයිඩ් කියලා ඇරිල් කාණ්ඩයකට. ඇරිල් කාණ්ඩයක් කියන එක දැන් අපි චුට්ටකට කලින් කතා කරා. ඇරිල් කාණ්ඩයක් කියන්නේ කවුද? මෙන්න මේ බෙන්සීන්ට. මෙන්න මේ බෙන්සීන් කාණ්ඩයට ඔන්න බෙන්සීන්ට සම්බන්ධලා තියෙනවා. මේ කාණ්ඩයට කියනවා ඇරිල් කාණ්ඩයක් කියලා. මේ සම්බන්ධලා තියෙන හේලයිඩයක්. ඒ කියන්නේ හැලජන පරමාණුව. ඒකට මෙයා කවුද? ඇරිල් හේලයිඩ්. ඔන්න හරි. ලියලා මෙන්න මේක දාලා මෙයාට අපි ලස්සන නමක් කියනවා. මේ බෙන්සීන්ට සම්බන්ධ වෙච්ච ක්ලෝරින් ඒ කියන්නේ ක්ලෝරෝබෙන්සීන්.